සුබ දවසක් ඔයාලට. ඔයා මේ එකතු වෙලා ඉන්නේ තවි බ්‍රෝ YouTube channel එකත් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට අරන් ආවේ ඔයාගේ හීට් වෙන ෆෝන් එකේ හීට් වෙන්නේ නැති වෙන්න හදාගන්න පුළුවන් සුපිරිම සෙටින් ටිකක් අරගෙන. ඉතින් ඔයා දන්නවා ඔයා විනාඩි 10ක් වගේ ෆෝන් එකට පාවිච්චි කරද්දී ඔයාගේ ෆෝන් එක already හීට් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ හීට් වීම නිසා ඔයාගේ ෆෝන් එකේ ටච් එක ටිකින් ටික අඩු වෙන්න වගේම ඩිස්ප්ලේ එක යන්නත් බැටරිය ඩැමේජ් වෙන්නත් බලපානවා. ඉතින් මම මේ අද කියලා දෙන සෙටින් ටික ඔයා හරියට හදාගත්තොත් මේ ගැන අවබෝධ වුණොත් ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ හීට් එක සම්පූර්ණයෙන්ම නැති කරගන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන subscribe button එක click කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි බලමු මේ setting මොනවද කියලා. හරි, මෙතනින් පළවෙනි setting එක තමයි ඔයා දන්නවා මේ විදිහට අපේ ෆෝන් එකේ හීට් වෙන්නේ අපේ ෆෝන් එකේ තියෙන RAM එක. උදාහරණයක් වශයෙන් මගේ ෆෝන් එකේ RAM එක 4GB. ඉතින් මේ වගේ ඔයාගේ ෆෝන් එකේ තියෙන RAM එක ෆුල් වෙද්දි තමයි ෆෝන් එක හීට් වෙන්න පටන් ගන්න. ඉතින් මේකට අපිට කරන්න පුළුවන් ලේසියම ටික් ටික තමයි මුලින්ම හොයන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ setting app එකට. මම මේ විදිහට setting app එක open කරගන්නවා. open කරගත්තාන් පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන උඩම තියෙනවා Wi-Fi කියලා එකක්. මම මෙන්න මේ විදිහට Wi-Fi කියන එක ඇතුළට යනවා. ඉතින් Wi-Fi කියන එක ඇතුළට ගියාම මෙන්න මේ switch එක on එකේ තමයි තියෙන්නේ. ඉතින් මං Wi-Fi use කරන්නේ නැහැ. මම යන්නේ SIM එකේ data වලින්. ඇත්තටම මට මේ Wi-Fi කියන එක ඕන නැහැ. ඔයාගෙත් ඇති අනිවාර්යෙන් මේ වගේ Wi-Fi කියන එක on වෙලා. ඒ කියන්නේ ඔයා Wi-Fi use කරන්න නැති කෙනෙක් නම් අනිවාර්යෙන් මෙතන Wi-Fi off කරන්න. ඒකට හේතුව ඔයා හිතනවා දැන් ඉන්නවා ගෙදර. තාටිහකින් යනවා පාරට. ඉතින් මේ පාරට වගේ යද්දි ඔටෝ මේව ස්කෑන් වෙනවා. ඒ කියන්නේ ඔයා ඉන්න ලොකේෂන් එක මාරු වෙද්දි ඒ අපිට පිටාවේ තියෙන Wi-Fi ටික ෆෝන් එකෙන් ස්කෑන් වෙනවා. ඔයා ෆෝන් එක පාවිච්චි කරන්නේ නැහැ. නමුත් ෆෝන් එකේ Wi-Fi ටික ස්කෑන් කරනවා. ඉතින් මේ වැඩේ නිසා ඔයාගේ ෆෝන් එක නිකන් තියෙද්දිත් හීට් වෙනවා. ඒක නිසා අනිවාර්යෙන් ඔයා Wi-Fi use කරන්න නැති කෙනෙක් නම් මේ Wi-Fi කියන ඉස්සරහා තියෙන switch එක off කරලා තියාගන්න. ඊළඟට තියෙනවා mobile network. ඉතින් මේ mobile network තියෙන්නේ ඔයා Wi-Fi use කරන කෙනෙක් නම් Wi-Fi on එකේ දාලා mobile network off කරන්න. මම mobile network පාවිච්චි කරන හින්දා මම Wi-Fi off කරා. හරි, ඊළඟට තියෙනවා Bluetooth කියලා එකක්. මෙන්න මේ Bluetooth ඇතුළට ගියොත් මෙන්න මේ Bluetooth උත් අර වගේමයි. ඔයා ලොකේෂන් එක මාරු වෙද්දි ඒ අවට පිටාවේ තියෙන Bluetooth devices ටික මෙතනින් ස්කෑන් කරනවා. ඉතින් මේ වැඩේ නිසා ඔයාගේ බැටරියත් බහින්න ගන්නවා. ඒ කියන්නේ ඔයා ෆෝන් එක පාවිච්චි කරන්නේ නැහැ. නමුත් ඔයාගේ ෆෝන් එක හීට් වෙනවා, බැටරි බහිනවා. ඒකට හේතුව ඔයා ලොකේෂන් එක වෙනස් වෙන්න ඒ අවට පිටාවේ තියෙන device ටික ඔයාගේ ෆෝන් එකට ස්කෑන් වෙනවා. ඒක නිසා මෙන්න මේ Bluetooth කියන එකත් off කරන්න. ඉතින් මේකට හීට් වෙන්න හේතුව තමයි ඔයා ෆෝන් එක පාවිච්චි කරද්දි මෙන්න මේවත් වැඩ කරන නිසා ෆෝන් එකට දරා ගන්න බැරුව RAM එකට දරා ගන්න බැරුව තමයි මෙහෙම හීට් වෙන්නේ. හරි, ඊළඟට පල්ලෙහාට ගියාම තියෙනවා connection and sharing කියලා එකක්. මෙන්න මේ connection and sharing එකට ඇතුළට ගියාම මෙතන තියෙනවා personal hotspot කියලා එකක්. සමහර විට මේ personal hotspot කියන එක ඔයාගේ more කියන setting එක ඇතුළේ තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් එළියෙන් පේන්න තියෙන්න පුළුවන්. ඔයාලට පේනවා මගේ personal hotspot off වෙලා තියෙන්නේ. සමහර විට ඔයා දන්නේ නැති personal hotspot කියන්නේ මොකක්ද කියලා නොදන්නව වෙන්නත් පුළුවන්. personal hotspot කියන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන ඉන්ටර්නෙට් වෙනත් කෙනෙකුට දෙන්න පුළුවන් පහසුම ක්‍රමයක්. ඉතින් මේ hotspot සමහර කට්ටියක දැනගෙන හෝ නොදැනගෙන මේක on වෙලා තියෙන්නේ. මේක on වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් මේක මේ විදිහට off කරගන්න. මේක නිසා ඔයාගේ ෆෝන් එකේ බැටරිය ගොඩාක් අඩු වෙනවා වගේම ඔයාගේ ෆෝන් එක හීට් වෙන්නත් මේ setting එක බලපානවා. හරි, මම මෙතනින් back වෙන්න. back වුණාන් පස්සේ මම මෙතනින් පල්ලෙහාට යනවා. ඊළඟට අපිට පේනවා මෙන්න මෙතන location තියෙනවා. වත් යන්න ඕන ඔයාගේ ෆෝන් එකේ location setting එක ඇතුළට. ඊළඟට ඔයාලට පේනවා location setting එක මගේ on වෙලා තියෙන්නේ. ඉතින් මගේ විතරක් නෙවෙයි මේ location setting එක නම් 90%ක්ම දෙනාගේ ෆෝන් එකේ on වෙලා තියෙන්නේ. ඉතින් ඔයා location ඒ කියන්නේ Google Map එක පාවිච්චි කරන්නේ නැති වෙලාවට අනිවාර්යෙන් මේ location කියන එක off කරලා තියාගන්න. මොකද ඔයා කොහේ හරි ගෙදරින් පාරක වගේ යද්දී ඔයාගේ ෆෝන් එකේ ඔටෝම location එක track වෙනවා. එතකොට ඔයාගේ ෆෝන් එකේ බැටරිය බහිනවා, data කැපෙනවා. එතකොට ෆෝන් එක හීට් වෙන්න මේකත් බලපානවා. හරි, අපි බලමු ඊළඟ ට්‍රික් එක මොකක්ද කියලා. ඊළඟ ට්‍රික් එක ගැන කතා කරනවා නම් ඔයා මේ දෙක කරන්න යන්න ඕනේ මුලින්ම ඔයාගේ ෆෝන් එකේ තියෙන My Files කියන app එකට. එහෙම නැත්නම් තවත් කෙනෙක්ගේ files කියලා තියෙන්න පුළුවන්. මෙන්න මේ app එක open කරන්න. හරි, මම මේ විදිහට මගේ ෆෝන් එකේ My Files app එකට යනවා. ගියන් පස්සේ මේ වගේ තැනකට තමයි එන්නේ. ඕනම ෆෝන් එකක තියෙනවා මෙන්න මේ විදිහට storage clean කරන බටන් එකක්. ඒ කියන්නේ මෙන්න මෙතන. ඉතින් මම මෙන්න මේ බටන් එක උඩ ක්ලික් කරනවා.
ක්ලික් කරාන් පස්සේ ඔයාලට පේනවා මේ විදිහට ස්කෑන් වෙනවා. සමහර විට මේක ඔයා කරලත් ඇති නොකර ජීවිතේටම කරලත් නැතුව ඇති. ඉතින් මේ විදිහට මගේ දැන් ස්කෑන් උනේ මම මීට කලින් ක්ලීන් කරපු හින්දා. ඔයා ක්ලීන් කරලා නැත්නම් ගොඩක් වෙලා ස්කෑන් වෙන්න පුළුවන්. ඊළඟට ඔයාලට පේනවා මෙන්න මෙතන MB ගානක් පේනවා. සමහර විට ඔයාගේ GB ගානක් පෙන්නයි. එහෙම පෙන්නුවොත් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන ක්ලීන් බටන් එක දෙන්න. ඉතින් මේකෙන් වෙන ඔයාගේ ෆෝන් එකේ තියෙන ෆොටෝ වීඩියෝ ඒවා මුකුත් මැකෙන්නේ නැහැ. මෙතන නිකන් ඔය ඉඩ පිරිච්ච ඉඩ ටික ක්ලීන් කරන එක තමයි වෙන්නේ. මුකුත්ම මැකෙන්නේ නැහැ. මේක අනිවාර්යෙන් කරලා තියාගන්න. මේකත් ඔයාගේ ෆෝන් එකේ හීට් වෙන්න ගොඩක්ම බලපානවා. හරි ඉතින් අපි ඊළඟ සෙටින් එක ගැන කතා කරනවා නම් මේක හරිම පොඩි දෙයක්. ඒ කියන්නේ ඔයා දන්නවා මෙන්න මෙතන තියෙනවා අපේ ෆෝන් එකේ බෑක් බටන් එක. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙනවා හෝම් බටන් එක. ඊට එහා පැත්තේ තියෙනවා මෙන්න මේ වගේ කොටු සලකුණක්. සමහර කෙනෙක්ගේ කොටුවක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊළි තුනක් තියෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ සලකුණු වලට ටච් කරන් පස්සේ මේ වගේ තැනකට එනවා. ඊළඟට ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන පල්ලෙහා තියෙනවා close all කියලා බටන් එකක්. මෙන්න මේ close all කියන එක දුන්නාන් පස්සේ ඔයාගේ ෆෝන් එකේ මේ විදිහට රන් වෙවි තියෙන ඇප්. ඒ කියන්නේ මම කිව්වනේ ස්ටෝරේජ් RAM එක ෆුල් වුණාමයි ෆෝන් එක හීට් වෙන්නේ කියලා. ඉතින් මේ RAM එක ක්ලීන් කරගන්න මේ සෙටින් එකත් ගොඩක් උදව් වෙනවා. ඔයත් ෆෝන් එක පාවිච්චි කරනවා නම් නිතරම පුරුදු වෙන්න. ඒ කොටු සලකුණ ඔබලා ඇප් ටික ක්ලෝස් කරලා තියාගන්න. හරි ඉතින් අද සෙටින් ටික ඔච්චර තමයි. ඔයාලට වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.